ආයුබෝවන් සියලු දෙනාටම මම අද ඉන්නේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරපු ওই මාතල යලු විහාරේ ඉඳන්. අපි මුලින්ම බලමු වලගම්බා රාජසමයේ මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරපු ස්ථානයේ නරඹන්න තමයි මම ඕගොල්ලන්ට පැමිණීමේ ස්ථානයට. ඉතින් ඓතිහාසික ප්‍රෞಢ ඉතිහාසයකට උරුමකම් කියන අපේ ශ්‍රී ලංකා දීපේ බබලවන්නට මේ පුදුබිම වැදගත් ඉන්නේ සූත්‍ර විනය අභිධර්මයේ පිටකතු ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරපු මේ ස්ථානයේ ඉඳන්. ඒ හාමුදුරුවරු පොත්කොළ අරගෙන ඒක මැදලා තම්බලා නියමිත පදම් කරලා පන් හිඳ අරගෙන අද වගේ පෑන පැන්සල තිබුණේ නොදියුණු යුගයක දියුණු ආකාරයට උන්වහන්සේලා මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරන්න කොච්චර වෙහෙසෙන්නේ නැද්ද? අපි බලමු ඒ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරපු ස්ථානයට ගිහිල්ලා. මාගේ ලස්සන පඩි ටිකක් බෑගෙන ඇවිල්ලා මේ චෛත්‍ය රාජන් වහන්සේ ගාව. අද ලස්සනට ඕගලන්ට අර ඈත කන්ද පේනවා පිළිම වහන්සේ නම. කොච්චර ලස්සනට අපි ආධ්‍යාත්මික චින්තනයේ සෝය බුද්ධාලම්බන ප්‍රීතිය කොච්චර වඩවනවද දර්ශන දැක්කම. අපි බලමු ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරපු ස්ථානයට ගිහිල්ලා. මේ තමයි බෝධීන් වහන්සේ. මේ බෝධීන් වහන්සේ ඊළඟට අපි බලමු ග්‍රන්ථාරූඪ කරන්න අපි පුස්තක කොළපොත් භාවිතා කරපු උන්වහන්සේලා වැඩ සිටි කොච්චර පැය ගණන් දවස් ගණන් මාස ගණන් වෙහෙසෙන්නට ඇද්ද මේ ත්‍රිපිටකය ලියා දක්වන්නට. ඉතින් වලගම්බා රජුගේ පාද ස්පර්ශය කොච්චර මේ පුදවිමේ මේ ගල් මත වැතිරෙන්නට ඇද්ද. ඒ පාසටහන් නොමැකින නාමයක් තියලා ඔවුන් මේ ලෝකෙන් අහිමි වෙලා ගියත් ඔවුන් කරපු ඒ කැපකිරීම අපි අද මල පූජා කරනවා නම් ත්‍රිපිටකයෙන් යම් දෙයක් ගන්නවා නම් අපිට ත්‍රිපිටකයක් තියෙන්නේ වලගම්බා රජතුමා නිසා. උන්වහන්සේගේ එතුමන්ගේ සංකල්පයක් අනුව වලගම්බා රාජ සමයේදී භික්ෂුන් වහන්සේලාගේ පූර්ණ දායකත්වයේ අනුග්‍රහය ඇතුව තමයි මේ ත්‍රිපිටකය. අපි බලමු. එමත් මෙතන ඉඳන් තමයි ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරලා තියෙන්නේ නේද? කොච්චර මාස ගණන් අවුරුදු ගණන් මෙතන නේද? කැපකිරීම කරන්න අපි ඉතින්